හෙල්ලෝ ගයිස්, ඉතින් කොහොමද ඔයාලට? ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තින්නේ Minecraft survival guide එක. ඉතින් මම පෝස්ට් එකක් දාලා තිබ්බා විභාගෙ ඉන්න මේ දවස්වල වීඩියෝස් ගේන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් විභාගෙ ඉවරනාට පස්සේ survival guide එක ගේනවා කියලා තිබ්බා. ඉතින් අපි එනම් මේක ප්ලේ කරන් යනවා. ඉතින් මගේ version එක 26.40.30. ඉතින් තව වෙන අලුත් version එකක් කියලා එනකොට මම ඒක දාගත්තේ නෑ තාම. ඉතින් මෙතන මගේ මයින් වර්ල්ඩ් 4ක් තියෙනවා. අපි අලුත් වර්ල්ඩ් එකක් හදාගමු මේ වුණාට. ඉතින් අතන ක්‍රියේට් නිව් එවුවා. මෙතන උඩින් එන එක එවුවා. ඊට පස්සේ වර්ල්ඩ් එකට නේම් එකක්. ඕකේ, ඉතින් මම මේ ටික ආයෙ වෙනස් කරන්න යන්නේ නැහැ. ඕමම තියනවා. ඊට පස්සේ ඇඩ්වාන්ස් වලට ගිහිල්ලා බලෝ ටිකක් බුරුණා ගණන් ගන්න එපා. ෂෝ කෝඩ් නොසී ෂෝ ඩේ ප්ලේට් විදාලා වර්ල්ඩ් එක ක්‍රියේට් වෙන්න දෙනවා. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඊට පස්සේ like එකක් දාන්න වීඩියෝ එකට. ඔයාගේ යාළුවන්ට share කරන්න. ඊට පස්සේ comments දාන්න. ඒ වෙනද friends, මම හිතනවා ඔයාලා මේකේ බටන් කියන්නේ බොත්තම් කියන්නේ keys ගැන දන්නේ නැති කියලා. ඒකෙන්ද මම ඒ ගැන කරන්න යන්නේ නැහැ. ඔයාලා දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. මම එතකොට වීඩියෝ එකක් ගේන්නම් ඒ වෙනුවෙන්. ඊට පස්සේ මම සෙටින් ටිකක් හදාගෙන ඉන්නවා මට ලේසි වෙන්න. ඉතින් ඒවා කොහොමද හදාගන්නේ කියලා දැනගන්න ඕන නම් අනිවාර්යයෙන් මේකට පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මම ඒවා ගැන කියලා දෙන්නම්. ඉතින් මේ වර්ල්ඩ් එක කියන්නේ මෙහෙම හරිද මගේ Minecraft වර්ල්ඩ් එක ලෝඩ් වෙන්න එන වෙලාවක් යනවා. ඉතින් ඒකද මම පොඩ්ඩක් මේක කට් කරන්නම්. ඔය ඉතින් මේ මට දැන් මේ වීඩියෝ එක ආපොත් පටන් ගත්තේ මට පොඩි දෙයක් මතක් වෙලා. ඉතින් මම ප්ලේ කරන්නේ Minecraft beta version එක. හරිද? ඔරිජිනල් version එකක් නෙමෙයි, beta version එක මම ප්ලේ කරන්නේ. එහෙනම් ඉතින් මම පොඩ්ඩක් මේක ලෝඩ් වෙන්න දීලා මේ වීඩියෝ එක ආපහු පටන් ගන්නවා. ඕකේ, ඉතින් මාර ප්‍රශ්නයක් කියලා දෙන වෙනදට නම් මෙච්චර වෙලා යන්නේ නැහැ. දැන් මම විනාඩි 2කට වඩා බලන් හිටියා තාම මෙච්චරයි. පොඩ්ඩයි වැඩි වෙලා තියෙන හරිය ටිකක් ආවා. තව පොඩ්ඩකින් මේක ලෝඩ් වෙයි. හරි, ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් මම වීඩියෝ සාමාන්‍යයෙන් දාන්නේ සිකුරාදට. ඉතින් මට දාන්න බැරි නෝ දැන් වීඩියෝ එකක් මම පෝස්ට් එකක් දානවා. දාන්න බැරි වුණේ මේකයි හේතුව. එහෙම දේවල් දානවා. හරිද? ඕකේ, ඉතින් මේක ලෝඩ් වෙන්නේ අප්පා. මට එපා වෙන දේ තමයි ෆ්‍රෙන්ඩ්ස් Minecraft එකේ මේක ලෝඩ් වෙනකම් බලන් ඉන්නේ. උනාට ගේම් එක හොඳයි. ගේම් එක සුපිරි ගේම් එකක්. ඉතින් ඒ වුණාට මේ ලෝඩ් වෙනකම් බලන් ඉන්න එක මට එපා වෙනවා. ඕකේ තව පොඩ්ඩයි. හරියට ආවා. ඕකේ, ඌරෙක්ව මට පේනවා. වහලා වල්ටික. ඔය ෆ්‍රෙන්ඩ්ස් අර ස්ට්‍රක්චර් ගැන ගණන් ගන්න එපා. මම කොහොමද මේ එතන ස්පෝන් වෙන්නේ කියලා මම මේ බලන්නේ. කොහොම හරි අතන විලේජ් එකක් තියෙනවා. ඒක ගණන් ගන්න මේ FPS 18යි නේ මේ ලැග් වෙන්නේ. පොඩ්ඩයි නෝ ලැග් එක අඩු කරන් යන්න. ඔහොම කරලා ඔහොම එද්දි ෆ්‍රෙන්ඩ්ස් ලැග් එක යනවා. දැක්කද? ඔයාලා try කරලා බලන්න මේ. ඕකේ. මේ ඉන්නෙන් ටික ලෝඩ් වෙදි පොඩ්ඩක් වෙලා යන එක ගණන් ගන්න. ඕකේ ලෝඩ්. අපි මෙතන මේ මොනවාද ඩයරයිට් තියෙනවා. ඒවා ගැන අපි ඉස්සරහට බලමු. කොපරුත් තියෙනවා. මේ පාට ලැග් නේ අප්පා. නිකන්ද වෙනදට නම් ලැග් නෑ. චෙරි බ්ලොසම් බයෝම් එකකුත් තියෙනවා. ඒක හොඳයි. මම මේ බලන්නේ ගස් නැද්ද කියලා. මොනවද අපිට අන්න අර පැත්තට යන්න වෙන ගහක් බලන්න. අයිය පොඩි ලැග් වෙන සීන් එකක් තියෙනවා මේ. ඒක ඇත්තටම ගස් නැද්ද? මේ චෙරි බ්ලොසම් බයෝම් එකට වෙන්න ඕනනේ ගස් ටිකක් හොයාගෙන. මේ සීඩ් එක නා. අනේ මන්ද. ඔයාලා මගේ සීඩ් එක උඩින් බලා ගන්න පුළුවන්. මේ සීඩ් එක ඕන්න. හරි. බර්ච් ෆොරෙස්ට් එකක්
ලෝය නෑ නෑ බර්ඩ් ෆොරෙස්ට් එක. මෙන්න ලස්සන උරු පැටියෙක් ඉන්නවා මුණ පෙන්නනවා පොඩ්ඩක්. යාළුවා ගෑන් ෆ්‍රෙන්ඩ්ස් අපි වෙනම එපිසෝඩ් එක බලමු. මේ නිකන් තනක් කොටයක් හදාගන්නේ. හරි. ඉතින් අපි මෙන්න මේ ගහ නෑ මේක එපා. අපි මෙන්න මේ ගහක් පාගමු. ඉතින් මම බෙඩ් වසලා නම් ටිකක් නූබ් නඩ මයින්ක්‍රාෆ්ට් වල නැච්චර නූබ් නෑ. ඒකට ප්‍රෝ ගතිය තියෙනවා මොකද අරකට ෆ්‍රෙන්ඩ්ස් ටිකක් ලැග් වෙනවා ඒ වැඩි. ඒකයි. ලැග් වෙන්නේ නැත්නම් ඉතින් මම කොහොමත් හොඳට ගහන්නේ. ඒ ලොග් 6ක් තියෙනවා අපිට. හොඳටම ඇති. අපිට එතකොට මේ පැත්තට වගේ එන්න වෙනවා නේද ෆ්‍රෙන්ඩ්ස්? ගස් ටිකක් ගන්න. ඔය ඒදී ඔයාලා බලාගන්න මම මගේ ඉන්වෙන්ටරි එකේ ඒ කියන්නේ ස්ලොට් බාර් එකේ කොටස් 9ක් තියෙනවා. එකත් ඔන්න එක, මේ දෙක, මේ 3, මේ 4, මේ 5, මේ 6, මේ 7, මේ 8, මේ 9. එතකොට 10. මේක මම මගේ ඉන්වෙන්ටරි එක ඕපන් වෙනවා. ඉන්වෙන්ටරි එකට මෙන්න මෙතන කොටු 4ක් වල බලන්න පුළුවන්. අන්න ඒකට ඕක් ප්ලැන්ක්ස් දාලා වඩ පුළුවන්. ඕක් ලොග් දාලා වඩ පුළුවන්. ප්ලැන්ක්ස් හදාගන්න. ඉතින් මම ප්ලැන්ක්ස් හදාගෙන මේ විදිහට 4ක් දාලා හදාගන්න ක්‍රාෆ්ටින් ටේබල් එක. ඊට පස්සේ ස්ටික් හදාගන්න මෙන්න මෙහෙම දාලා ස්ටික් අපි 12ක් හදාගමු. හරි. ඊට පස්සේ මම ක්‍රාෆ්ටින් ටේබල් එක අරන් යනවා. අපි වෙන මේ කොළ ටිකක් කඩලා බලමු ෆ්‍රෙන්ඩ්ස්. කොහොමද අපුගන්නේ? වැටළුවෙක් මම දැක්කා. කොහෙද ඉන්නේ? ගහ උඩ. හරි යන්නේ. හරි ඉතින් වැටළුවෙක් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා අනිවාර්යෙන්ම මරා ගන්නවා. ලයික්. අපි උඩට යන්න බලමු. ඕකේ අපි මේක කඩමු. ඕ ලැග් එක. ඊත් ලැග් එක. පට්ට ලැග් යන්නේ ෆ්‍රෙන්ඩ්ස් යන්නේ. මම රෙකෝඩ් කරන හින්දා දන්නේ කොහොර බැටළුවෝ. හරි. කොරාලේ ගහ උඩ නැග්ගේ. හරි ඉතින් මේ බැටළුවට මම ඇටැක් කරලා යා මරා ගන්න. යා මරන්න ඉතියා හිතේ රයින් දෙන්න යන්න බෑයට. ඉතියාලා කරමු අපි නම් මෙන්න මේ වූල්. එතකොට මෙන්න මේ රෝ මටන් කියන එක. මේක කපා ගන්න නිකන්. ස්ටෝන් ටූල්ස් වලට අප්ඩේට් වෙන්න ඕන. අපිට හම්බුණා ෆ්‍රෙන්ඩ්ස් මම මේ නම් මතක නෑ මට. මේ මොනවාද කොලරඩු වගේ දෙනවා මේවා හම්බ වෙනවාට ගස් යට තිබිලා මේක ආවේ හැපි ගෑස් අප්ඩේට් එකකට මතක විදියට. ඉතින් මෙයාලා නම ඇවිල්ලා ලීෆ් ලිට. ඉතින් මේවා හොඳයි අපිට හොඳ මේවා එකක් මොකද්ද මේ ගද්දේ කියන්නේ ඒකට මම නම් මතක නෑ මොකද හොඳ මේ ෆියුල් එක. ඒක ඇති ඒක ඇයිලා ෆ්‍රෙන්ඩ්ස් මේ ඔයාලා බලා ගන්න පුළුවන් ගස් වලින් කොළ වැටෙනවා. ඒ කොළ වැටලා හැදිලා ඒ වගේ සීන් නැත්තම් අත තියෙන්නේ මම මේක නිකන් කාලේ නාස්ති කරනවා ෆ්‍රෙන්ඩ්ස් අපි යමු. ඒ බැටළුව 3 දෙනෙක් ඕන වෙනවා. මට ඩැමේජ් වුණා. නැතන අශ්වයෙක් ඉන්න අශ්ව පැටියෙකුත් ඉන්න දැන් නම් ලැග් එක හරිනේ. ඒ විලේජ් එකකෝ. හරිද? මේ අතනින් පැන්නොත් පයින් ඕනේ මෙහෙන් යත හැකිනේ. මෙතන ගහක් තිබිලානේ. මේ දවල්ද ඊරනේ. මල කෙලියයි. හවස් වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. නේද අපි තාම මරාගත්ත එකම එක බැටළුවෙක් විතරයි. මාර වැඩක් වෙලා තියෙන. ඉතින් ඔයාලා කොහොම හරි බැටළුවෝ 3 දෙනෙක්ව මරා ගන්න ඕන. වෙනදාට නම් මරා ගන්නවා. ඒ අද බැරි වුණා. මම කනිකන් කාලේ නාස්ති කරපු ඉන්නේ. ස්ටෝන් ටූල්ස්වත් හැදුවේ නෑ අතන කිව්වා. මම වෙනදාට ඒවා හදලා තමයි ඔය බැටළුවෝ මරන්නේ සීන් කරලා. බ්ලඩ් පීපි ප්‍රැක්ටිස් හරි හරි. මම නිදා ගන්න නෑ ෆ්‍රෙන්ඩ්ස්. බැටළුවෝ ටික මරා ගන්නකම් ඔයාලා අසරණ ගන්නත් බෑනේ. හරි බැටළුවෝ හරි.
මට බඩගිනි වෙලා. ඔයාලා දකින්න හැන්නේ අර තරු වගේ ගියා ඒ වෙලාව මේ ක්‍රිටිකල් හිට් ඒක වදින්න මේ උඩ පැනලා ඇටැක් කර පතනත් එක්කින්න අඩි. හරි ඉතින් අපිට පුළුවන් රූල් 3ක් ඔන්නෝම දාලා ප්ලෑන්ක්ස් 3කුත් ඔන්නෝම දාලා හදාගන්න බෙඩ් එක. ඉතින් අපි එනම් බෙඩ් එක මෙන්න මෙතනින් තියලා කෙනිදාගන්න. ෆ්‍රෙන්ඩ්ස් අපි අපේ පළවෙනි දවස ගත කරා. ඉතින් අපි මේ දෙකම එක දවසක් ගත කරලා ඉවරයි. ඉතින් මං කිව්වා වගේ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පළවෙනි දවසේ පොඩි ෆයිට් එකක් දාලා PvP ප්‍රැක්ටිස් කරනත් එන බල එන අප් මල ෆයිට් එකක් ගන්න හැදුවේ මේ මලයි වුණාට නෑ ඉතින් අර ඉන්නේ අයන් එයාලා ගැන පස්සේ කතා කරමු කොහමද එන්නේ අයන් ගොල්ලන් එයා විලේජ් එක ආරක්ෂා කරගෙන ඉන්නවා එයාට ගහන්න යන්න එපා එයා ගහනවා ඔයාට හරිද අපිට බලන්න නම් ස්ටික් දෙකක් දාලා උඩින් මෙන්න මෙහෙම ප්ලෑන්ක්ස් තුනක් දාලා හදාගන්න පුළුවන් පියක්ස් එකක් මේකත් අරන් පියන් ඉතින් මේ ක්‍රාෆ්ටින් ටේබල් එක කඩ අර අතන පෙන්න පාර බැටලුව ගොඩ යන්නේ අපරාද අපිට මේ හරියම තිබ්බ බැටලුව ගොඩක් කරගන්න මේ මෙතන ඉන්නවා අතන ඉන්නවා ඊට පස්සේ මෙතනත් එක්කෙනෙක් ඉන්නවා ඕකේ ක්ලච් කරන්න බෑ නේ බලමු හේබෙල්ලයක් වගන්න බලමු ඒකට පහළට යන්න ඕනේ ඒක හේ ආමෙද හේබෙල් හරි මේ තෙල්ල හේබෙල් මේවා ඔයාලට හදන හැටි මම කියලා දෙන්නම් ඔයාලා දැක්කොත් මේ විලේජ් එකේ මේවා ගලව ගන්නවා ඔක්කොම ටික වගේ ගලව ගන්න අස්සෝ කෑ ගන්න සද්දයක් නම් මට ඇහෙනවා ඔයාලා මගේ බලා ගන්න පුළුවන් මේ දකුණු අත පැත්තේ උඩින් මේ සද්ද වද්ද ඔක්කොම ටික වෙන මම දැන් උඩ වැන්නත් ෆුට් ස්ටෙප් කියලා වැටෙනවා හරි අපි යන් එහෙනම් එතන උඩින් නේ හරි කොහෙටද යන්න ඕන අතන පහළට ඕකේ ඉතින් ඔයාලා හිතන්නේ ෆ්‍රෙන්ඩ්ස් මට පුළුවන් නේද මේක කරලා නම් තියනවා බලමු හරි ඔන්න එන ෆ්‍රෙන්ඩ්ස් අපි ක්ලච් එක කරා මහලුකම රන්නේ යාර මෙතන මාත් මේ උනාද වූල් මෙතන වූල් කෙනෙක්වත් නෑ අනේ මම හරි අපි යන ස්ටෝන් ටූල්ස් වලට යන් මෙන්න මෙතන හොඳයි ස්ටෝන් ටූල්ස් ගන්න ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ස්ටෝන් තියෙන තැනකට ඇවිල්ලා මෙහෙම පිකැක්ස් එකෙන් ගහලා මේවා කඩා ගන්න. මේවා පිකැක්ස් එකෙන් කඩන්න. නැත්නම් වැඩක් නැහැ මේක. මේවෙන් ඔයාලට හම්බ වෙනවා. කබල් ස්ටෝන් කියලා එක. මේ තියෙන්නේ ස්ටෝන්. අපි මේ කඩන්නේ ස්ටෝන්. මේ තියෙන ස්ටෝන්. හැබැයි මේවා අපි කැඩුවම හම්බෙන්නේ අපිට කබල් ස්ටෝන් කියලා එකක්. මේවා අපිට ඕන ස්ටෝන් ටූල්ස් හදාගන්න. ඒ කියන්නේ ගල් යුගයට යන්න. අපි තාම ඉන්නේ ලී යුගේ. එහෙම යුගයක් නැහැ. නිකන් කිව්වේ. මේ වීඩියෝ එක ෆ්‍රෙන්ඩ්ස් මම හිතන්නේ සිකුරාදාටම මගේ වැටේ මම මේක රෙකෝඩ් කරන්නේ සවුදා කියන්නේ මේක වැටෙන කොහොමත් මේ වැටෙනවා මේ සතියේ කියන්නේ මේ වැටෙන සතියේ මේ සමුදා මම ප්ලේ කරන්නේ ඕකේ අපිට කීයක් තියෙනවද 28ක් තියෙනවා අපිට බඩක් ගෙනිය හොඳටම කන්නත් ඕන අපි ඒකත් බලමු දැන් කීයක් තියෙනවද දන්නේ ඒ ෆ්‍රෙන්ඩ්ස් මට කරන්න දෙයක් නැහැ මම මෙන්න මේ අමු මස් ටික කන්නවා රයිට් ක්ලික් කරන් ඉඳලා ඔයාලා පුළුවන් කන්න ඔය ෆ්‍රෙන්ඩ්ස් පොඩි අවශ්‍යතාවයක් තිබුණා මම කාටියට ස්ටොප් කරා හරිද ඔයාලා කැම ෆ්‍රෙන්ඩ්ස් ඔයාලගේ හංගබායක නෙමෙයි හංගබායක වැඩි වෙනවා ඔව් හරි ඒකත් හරි මේ ලයිෆ් බාර් එකත් වැඩි වෙනවා ලයිෆ් බාර් එක කියන්නේ මොකක්ද
බ්‍රෂ් එක අරගමු අපි. කොහවද ආවිල. හරි මේ තියෙන්නේ මම දැන් ඔය නිල් පාටින් පාට කරේ මේ මේවා එක. හංග බාග නෙමෙයි ලයිෆ් බාර් එක. එතකොට මේ තියෙන්නේ හංග බාර් එක. මේ ලයිෆ් බාර් එක මේ ස්ලොට් බාර් එක. එතකොට මේ ඇවිල්ලා මේ මම පර්සන් එක වෙනස් කරන එක. මේ ලෙෆ්ට් එක මේ රයිට් එක මේ ජම්ප් මේ ජම්ප් එක මේ ක්‍රවුච් වෙන එක මේ මූව් කරන එක මේක ඇවිල්ලා පික් බ්ලොක් එක. ඉතින් මේක ඇවිල්ලා ඉන්වෙන්ටරි එක ඔන් කරන මේ එක. මේකෙන් තමයි මම ගේම් එක ස්ටොප් කරන්නේ. මේකෙන් තමයි chat එකට යන්නේ. මේකෙන් තමයි නැටුමක් දාන්නේ. හරිද මම ඊතල ගහ ගොඩක් මේකෙන් වැඩක් නැහැ. මේ මෙතනත් ටූල් තිබ්බා ෆ්‍රෙන්ඩ්ස්. මේ තියෙන ටූල් අවුලන්නේ අපි ඉතින් සාමාන්‍ය විදිහට කරා මේකේ මේ ගොඩම මුහුද තියෙන්නේ නේ. ඒක හොඳයි. අපිට රේඩ් ෆාම් එකක් වගේ හදන්න. ඒක පස්සේ මොකක්ද ඒ කියලා. ඒ ආවේ අලුතෙන් මයින්ක්‍රාෆ්ට් එකට මේ අපි උඩට යන්න. නෝටිලස් කෙනෙක්. ඉතින් මේ නෝටිලස් කෙනෙක් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා දැක්කොත් එහෙම ඔයාලට ඇටැක් කරනවා. මෙයාලත් ඔයාලට ඇටැක් කරනවා ගැහුවොත්. ගැහුවොත් තමයි ඇටැක් කරන්නේ. නැත්තම් නිකන් නම් ඇටැක් කරන්නේ නැහැ. ඉතින් අපි උඩට යමු. ඔය ඉතින් කරේ ඔය ඉතින් උඩට. මෙතන නැතේගෙන. ඔකේ අපි මේක කඩාගෙන උඩට යමු. ෆ්‍රෙන්ඩ්ස් තාම ස්ටෝන් රූල්ස් වලට ගියෙත් නැහැ නේ. මම හේබෙල් එක තියාගන්න ක්ලච් එකක් කට් කරගන්න ඕන නොත්. ඔය පයින්නනේ ෆ්‍රෙන්ඩ්ස්. මොබයිල් එක ටිකක් අමාරු ඒක. බේරනවනේ ඉතින් කාටත් මොබයිල් එක අමාරුයි. මේ ලැග් එකත් එක්ක නම් ෆ්‍රෙන්ඩ්ස් පට්ටම අමාරුයි. මේ කඩාගෙන යන්නව නැත්තම් ලැග් වුණාම යන්න අමාරුයි. දාගෙන යන එක හොඳයි අත්ෙන්. අතන තනි කර ස්ටෝන් දෙන්නේ. එතනත් බැටලෝ ඉන්න අපි මේකෙන් ගලමනවා. දැන් මම උඩ පැනලා ගහුවා එයාලට ක්‍රිටිකල් හිට් එකක් වැදුණා බලන්න. උඩ පැන්න බිම වැටෙනකොටම ගහනවා. ඒක වැදුන්නේ නැහැ පොඩ්ඩක් නෑ. දැන් ක්‍රිටිකල් හිට් ගහුවම ඩැමේජ් එක වැඩි. ඒකයි අපි ක්‍රිටිකල් හිට් ගහන්නේ. දැන් අමාරු කරගන්නේ. හරි අපි එහෙනම් ස්ටෝන් ටූල්ස් ටික හදාගමු. ඉතින් ස්ටෝන් පියක්ස් එක හදන්නෙත් අර වුඩන් පියක්ස් එක හදුව විතරමයි විදිහටමයි මේ ප්ලෑන්ක්ස් දාපු අර හූනෙක් කෑගෙන ප්ලෑන්ක්ස් දාපු තැනට කබල් ස්ටෝන් දාලා. මම මේ දේවල් ටික උඩට දාගන්නම්. ඔන්න ඔහොම. හරි. ඊට පස්සේ අපිට පුළුවන් ස්ටික් දෙකක් කොහොම දාලා නෑ ස්ටික් එකක් කොහොම දාලා මේ කබල් ස්ටෝන් දෙකක් කොහොම දාලා අපිට පුළුවන් ස්ටෝන් සෝඩ් එක දාන්න. ලී එකක් එහෙම තමයි හදන්නේ. හරිද? ඊට පස්සේ පොඩ ලැග් යනවා ෆ්‍රෙන්ඩ්ස් ගණන් ගන්න එපා මේ. ඊට පස්සේ ඔයාලා පුළුවන් ස්ටික් දෙකක් කොහොම දාලා කබල් ස්ටෝන් තුනක් දාලා ඔන්නෝම X එක හදාගන්න. ඉතින් ලී එකත් ඔහොමම හදාගත්තා ඒක ඔය විදිහටම. ඉතින් ඊට පස්සේ ඔන්න ඔහොම දාලා ඔයාලට පුළුවන් ෂවල් එක හදාගන්න. ඒකෙත් ලී එක හදාගත්තා ඒක. ඊට පස්සේ ඔන්න ඔහොම දාලා ඔයාලට පුළුවන් මේක මයින්ක්‍රාෆ්ට් එකේ අලුතෙන් ස්පියර් එක හදාගන්න. අපි නම් මේකත් කඩාගෙන යමු. ඉතින් මම ස්පියර් එක පෙන්නන්න. මේකේ ෆ්‍රෙන්ඩ්ස් ඇටැක්ස් දෙකක් තියෙනවා. මේ ඇවිල්ලා නෝමල් හිට් එක. මේක ටිකක් charge වෙනවා. ඒක charge hit කියලා එකක් තියෙනවා. ඒක කොහොම ගන්නෙ? ඒක කියන්නේ right click කරන් ඉඳලා left එක click කරාම ඔන්න ඔහම charge hit එක නෙමෙයි normal hit එකක් ගන්නවා. right එක click කරන් හිටියාම charge hit එක එනවා. එතකොට ඔයාලා මෙහෙම ඉස්සරහට දුවන ගමන් attack කරන් යන්න තියෙන්නේ. මම යාම හල්ලක් ගත්තා මේ. අන්න එහෙම තමයි ඒක වෙන්නේ. හරිද? ඒක ටික වෙලාවකින් පහළට ඇවිල්ලා ආපහු උඩට එනවා. ඔන්නෝම කැරකෙව්වා. ඊට පස්සේ පහළට ගන්නවා. හොලා ගන්න. ඔන්නෝම පහළට ගත්තා. දැන් උඩට ගන්න. කියන්නේ ඉවරයි ඒකේ charge එක ඉවරයි. හරි. ඉතින් ඒක තමයි charge attack එක. මෙන්න මෙතන තියෙනවා coal. මේව ඇවිල්ලා හොඳ fuel එක.
මේ කෝල් ටිකකුත් මයින් කරගමු. මේ ෆ්‍රෙන්ඩ්ස් XP හම්බ වෙනවා. මම හරකෙක් මර ඔයාලා දකින්න ඇති. ආමර අපිට හම්බුණා ලෙදර් සහ යාගේ මස්. ඉතින් මෙන්න මේ කෝල් ටික මයින් කරගන්න. ඒම හාඩ්කෝර් වීඩියකුත් රෙකෝඩ් කර වැඩේ ගැන්න ඒකට හොඳටම කෙලෙවුණා. මලා අනෙමේ මේ රෑවෙනවාද ඇත්තම කළුවරට යන නැත්තම් රෑවෙනවාද බල ගොඩ එන්න කොහෙන්ද අපි උඩට මෙතනින් රෑ වෙනවානේ. හරි ඉතින් ඒ වීඩියෝ එක මට කෙලවුණා ගැන ෆ්‍රෙන්ඩ්ස් මම ඒක හොඳටම කරා. ගේවුත් හදලා ගේවුත් ගිහලා ඔක්කොම කරා. ගොඩක් දේවල් කරා. වැඩේ ගන්නේ ඊට පස්සේ මම දැක්කේ වීඩියෝ එක නෑ කියලා. කියන්නේ ඩිලීට් වෙලා. මම පස්සේ බැලුවා රිසයිකල් බින් එකෙත් වීඩියෝ එක තියනවාද කියලා. ඒකෙත් නෑ. ඉතින් අපි XP 5ට ගියා. අපි නිදාගෙනම මයින් කරමුද? ඒක ෂුවර් නෑ. කොහොම අපි ඇඳ අරගමු. නිදාගමු. ඉතින් අපේ දෙවෙනි දවසත් ඉවරයි. වීඩියෝ එක විනාඩි 21යි රෙකෝඩ් කරලා තියෙන්නේ. මෙතන තව ටිකක් තියෙනවානේ. හරි ඉවරයි. ඕකේ. පෙර උඩට යන්න අපි පාවිච්චි කරමු උඩත්. ඒක කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඔන්නම උඩට පැන්න. ඒ කියන්නේ උඩට පයින්නකොටම මේක දාන්න. ඔන්නම. මේ ටික වහමු. හරිද නැත්තම් කැතයින්. හරි. මෙතන කොපර් තියෙනවා. මෙතනක් තියෙනවා. අපි ඒ ටිකක් ගමු. මේ මෙතන කොපර් තියෙනවා. මේ කොපර් වලින් අලුත් දේවල් ටිකක් හදන්න පුළුවන්. අපි මේ ටික අරගමු මේකින්ද. හරි. කෝල් නම් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට ඕන PX එකකින් මයින් කරත් හැකි. ඊට මෙන්න මේ කොපර් ඔයාලට පුළුවන් ස්ටෝන් PX එකකින් විතරයි මයින් ගන්න ඕනේ. ඊට වඩා හොඳ PX එකකින් පුළුවන්. ඔගේ ඒක එතන 31 يعني කොහොමත් කොපර් අපිට ෆෝචූන් වෙලා හම්බෙන්නේ. ඒ කියන්නේ එකක් වයින් කරාම ගොඩක් හම්බෙනවා. ඕකේ. යෝ මට වඩා වැඩ්ඩෝ ඉන්න ඇත්තම කිව්වොත් මයින්ක්‍රාෆ්ට් වල ඕන තරම් වැඩ් ඉන්නවා මට වඩා. මොබයිල් වලත් මට වඩා වැඩ්ඩෝ ඉන්න ඕන තරම්. ඕකේ. ඉතින් මම PP එකත් ගන්න කියලා තමයි ඉන්නේ මේ බල. තමයි ඒක ගත්තනේ හරි. අපි එනම් ආයි තුඩට යමු. ඒකට පාවිච්චි කරමු කොබල්ස්ටෝන්. වහමු ඇත්තම නැත්තම් කැතයි ඇත්ත කතාව ඒක. තමයි වලවල් තියෙද්දි ෆ්‍රෙන්ඩ්ස් කැතයි මේක අවුලන්නේ. මේ ඩයරයිට් මේ අපි පස්සේ බලමු. ගන්න ෆ්‍රෙන්ඩ්ස් කාඩ්බෝයි මම එකයි ගහන්න ඕන ක්‍රිටිකල්ලි. දෙක. ඊට මම නෝමල් හිට් නම් දෙකක් ගන්නවා. එකයි දෙකයි. පට්ට ලැග්ගියක් අපේ ලැග්ගි කඩු කරගන්න. තාම ටිකක් තියෙනවා ඒක ලොකුවට. හොඳ ටික. නේද රෙකෝඩ් කරන හින්දාද දන්නේ නැහැ ලැග් නේ මොකද ඒක. ජෙටා වගේ එකක් යනවා මම දැක්ක මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් තොම්බි මස් එක. අපි මේව අරගමු. මේ නුරු පැටිය ඒ උරු පැටිය ගොඩක් මුණ පෙන්න්න මෙයාලා ෆ්‍රෙන්ඩ්ස් ලස්සන කරලා තියෙනවා 26.1 වලදී අනිත් වර්ෂන් වලත් ලස්සනයි.
يعني 26 වලින් පස්සේ ආපු ඉතින් පට්ට ලයික් එකක් අප මේක තියෙන මම FPS 18ට යනවා 33ට ගියා 24ට 47ට අම්බෝ FPS සාමාන්‍යයෙන් මගේ 18 වගේ තමයි උඩරිම යන්නේ අත ටිකක් වැඩි චුරාවටම ඒ ගැන කියන්නම් ඒල ෆ්‍රෙන්ඩ්ස් පිලියජ් අවුට්පෝස්ට් එකක් අවුට්පෝස්ට් නෙමෙයි අවුට්පෝස්ට් එකක් ඉතින් අපි ඒකට යමු මැරෙයිද දන්නෙත් නෑ බලමු try එකක් දෙමු ඉතින් අපි අපේ ඇඳ ගමු කොළම කලින් ඇඳ අරන් අපේ ඩර්ට් ටික අරගමු මස් ටික ගමු හරි මොකුත් නෑනේ හරි අපි එහෙනම් බෙඩ් එක බයයි අපැත්තකට යන්න මේ කියන්න බෑ මම මෙරෙන්නේ නෑ ලැග් එකක් නෑ යන්න ඒක ඕකට යන්න ඕනේ අපිට වෙන දවසක යන් වෙන දවසක යන් මට බෑ නිකන් ඉල්ලන්න වෙන දවසක යන් කොහොමත් ඒක ළඟනේ තියෙන්නේ මෙතන තනි කියුවේ නෙමෙයි මට අහන්න වෙට් ක්ලච් එකට ටිකක් ඩැමේජ් එනවා වෙට් ක්ලච් එක කරද්දි ඩැමේජ් එක අඩු වෙනවා ඩැමේජ් වෙනවා මේ ලැග් එක වෙන්නේ බලන්න මොහොතේ කරක් ගහලා බලමු කියලා කියන්න හදද්දි ඩොල්ෆින්ලා පස්සේ යන් එයාලත් එක්ක සැන කෙනෙක් ඉන්නවා ඩොල්ෆින්ලට ගහන්නද හරි මම සැමන් කෙනෙක්ව ගත්තා මේ මුන් දෙන්නේ නෑ फ्रेंड्स ගන්න ඕලන්ද මට්ට එන අගන්නද ගොඩ විබේදි මමයි වෙඩ්ඩා සෑපද මගේද මේ කෙල්ප් තියෙන මේවා ටිකක් මට හම්බුණා හාට් නෑ ඕ ලැග් එකක් ලැග් එකත් එක්ක නම් බෑ ෆ්‍රෙන්ඩ්ස් මේ සාමාන්‍යයෙන් ඉන්නේ මෙහෙම ඔය යන්නේ මම ගොඩ බිමෙන්ද ෆ්‍රෙන්ඩ්ස් යාලා බය ඇත්තම මේ අපි කෙල්ට් ටික අරන් මට හෙල්ත් එක නෑ වතුරේ ඉද්දිමනේ ගහන්නේ ඒ පොට්ටල ඇද්දියා කම් FPS FPS අඩු මට තව කෑම තිබ්බා මට මතක විදියට මෙන්න මේක කමු පොට්ටල ඇග්ගයක් ෆ්‍රෙන්ඩ්ස් යන්නේ දැන් හරිද දැන් ටිකක් මම බලන්න මොකටද ගමන්ලා තෝපියක් නේ එල පීනන්දි ඇටැක් වෙන්නේ නැද්ද අනේ මාත් දන්නේ නේද මේ කේක් එක ගන්න කොහේනද එනවද ෆයිට් එනවද ඔය පෙරේදි මාතඩ
මෙවුන් එක්ක ඔන්න ෆයිට් දාන්න හරිද? ඉතින් මම ස්කින් එකක් හදාගත්තා වැඩේ ගන්න එක නේ. ඒක අගේ කිව්වා. ගත්තා ඉවරද? මම අර කෙල්ප් ටිකම ගන්න හදන්නේ. කෙල්ප් ටික වැඩක් නැහැ කියලා දැන දැන්. අපිට කෙල්ප් කීයක් තියෙනවද? 15ක් තියෙනවා ඇතියනේ. පොලැග් එක නම් මට අල්ලන්නෙම නැහැ. අනේ එකයි. සෑපද? එයාලගෙන් හරන්නේ අපි උඩට යන්. උඩට ගියේ මං කොහෙන්ද මෙහෙන්නේ? ඔව්. ආදුට්ටේ මතුද? මෙනේ ගන්න. යාළුවා ෆ්‍රෙන්ඩ්ස් අපිට ඇටැක් කරන මොන්ස්ටර්ස්ලා හරිද? යාළුවාගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා. ඇටැක් කරනවා යාළුවා ඒක. ඉතින් පාර හදලා තියෙන හින්දා ලේසි වැඩේ ගන්න ලැග් එකත් එක්ක බෑ ඇත්තම කිව්වොත්. ලැග් එක. ස්පියර් එකෙන් ගාලා අර උරා මරලා මස්ටියක්. මුරන්ගේ නම් මස් විතරයි හම්බෙන්නේ. මස් ගොඩක් ඕන ෆ්‍රෙන්ඩ්ස් මට. හරි හරක් ටිකක් ඉන්නවා සෝරි. දැම්මම ඕනේ. අවස් වීගෙන එනවා. ඕන්න. ඊපස්සේ ඔය. වැරදි. For me. Easy. හරි ඉතින් මම හිතන්නේ මෙතනින් මම නැත්නම් හරි වීඩියෝ දවස් 3ක් අපි සර්වයිව් වුණානේ. ගොඩක් දේවල් කරලා. ලොකු දෙයක් කරේ නෑ නැත්තම් ඒකට මම ස්පීර් එක දාගත්තා මට XP තියෙනවා. XP ෆ්‍රෙන්ඩ්ස් වලට ඔතන කොළ පාට බාර් එකක් තියෙනවා මේක එකතු වෙනවා බලන්න. ඒ මාස්ටර් ඉවරයි. මගේ හෙල්ත් එක හරියයි නේ. හරියයි දාව තිබ්බා. අපි විලේජ් එක ඊළඟ එපිසෝඩ් එකෙන් කොල්ලක් වමු. අද එපිසෝඩ් එකේ මෙන්න මේ විලේජ් එකේ ගෙදර විතරක් අපි බලමු. මහලොකු දෙයක් නැහැ. පාන් ගෙඩියක් තියෙනවා. ඒවා හදන හැටි අපි බලමු. අයන් සෝඩ් එකක් තියෙනවා. ඒවා බලමු අපි. හරිද? හම්බෙන හැම දෙයක්ම මම ඔයාලට කියලා දෙනවා. මට අරගත්තට මම ඔයාලට මම කියලා දෙනවා. ඉතින් අපි නවතින්න පොඩි බේස් එකක් හදන්න ඕන. මේ බේස් එක හදන්නේ කොහෙද? මෙතන හොඳයි. හොඳ ෆ්ලෑට්. එතකොට මෙතන හදත හැකි වුණා. මෙතන හදත හැකි අපිට. මොකද මෙතන සුපිරියට මුහුද තියෙනවා. මෙතන සෑන්ඩ් තියෙනවා හොඳට. මෙතන හදමු. මෙතන හොඳයි මෙතන. ඕර ගොඩක් තියෙනවා. මෙතන හදමු. මෙතන හොඳයි ෆ්ලැට් වෙයි විලේජ් එකට ළඟයි. මේක කේස් එක. සාමාන්‍ය විලේජ් එකට ළඟ හදන්නේ නැහැ. දුර තමයි හදන්නේ. මෙතනත් හොඳයි නේද? මෙතනත් තනිකර ෆ්ලැට් විලේජ් එකට දුර තියෙන්නේ. ලෙජ් එක පේනවනේ තිබ්බම ඇතිනේ. මෙතන හදමු. කියන මම මෙතනින් ක්‍රාෆ්ටින් ටේබල් එක දාලා මෙතනින් ඇඳක් දාලා මම චෙස්ට් එකක් තියෙනවා මං ගාව. ඊට බලමු කොහොමද චෙස්ට් එක හදන්නේ කියලා. මෙන්න මෙහෙම ප්ලෑන්ක්ස් 8ක් දාලා ඔයාලට පුළුවන් චෙස්ට් එකක් හදාගන්න. ඊට ඔයාලට චෙස්ට් එකක් කොහොම ප්ලේස් කරලා පුළුවන් නෝමල් චෙස්ට් එකක් හදාගන්න. චෙස්ට් දෙකක් ප්ලේස් කරලා ඔයාලට පුළුවන් ලාර්ජ් චෙස්ට් එකක් හදාගන්න. 3ක් ප්ලේස් කරා කියලා ලාර්ජ් චෙස්ට් ඊට වඩා ලොකු ඒවා හැදෙන්නේ නැහැ. මේක ඔයාලට මෙන්න මේ අනවශ්‍ය දේවල් වටින දේවල් දාලා තියන්න පුළුවන්. මම මේවා දාලා තියන්න. ඕකේ.
ක්ලච් කරන්න මේක වටනා ඉන්න මේක තියාගමු පාන් ගෙඩිය අරගමු මේක දාමු 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 හරි මේක ගමු අරන් මේකත් සෝරි මේක අරගමු අපිට අපි අමතර ඇඳක් හදාගමු අපිට ප්ලෑන්ක්ස් ඇති ෆ්‍රෙන්ඩ්ස් අපිට ඇඳකුත් තියෙන මේ ටික අපි දාමු අමතර දේවල් ටික අපි දාමු ඇඳ අපි මෙහෙම තියාගමු මේවත් ෆ්‍රෙන්ඩ්ස් අපිට එකක් තිබ්බම ඇති මේ අපිට එකක් තිබ්බම ඇතිනේ එතකොට ටික අපි ඔහොම දාමු හරි ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන ඔයාලා ගාලා ස්පාලින් කමෙන්ට් එකක් දාන්න යන්න මම අද මෙතනින් එපිසෝඩ් එක නවත්තනවා ඔයාලට සුබ දවසක් බයි බයි